The local government election Sri Lanka 2025. පසරස ලුණුගල ඌවපරණගම ප්‍රදේශ සභාවට අපි සල්ලි බෙදලා එළියට අවිලා තියෙන වෙලාවේ මේ ඡන්දය ඇවිල්ලා අපි ජනතාවට ආණ්ඩුවත් එක්ක තියෙන තරහා ටික පෙන්වන්න අවස්ථාවක් අවිලා තියෙනවා. මේ ආණ්ඩුවෙන් කියලා තියෙන බూరు ටිකට මේ තරුණයෝ ඔක්කොම එකතු වෙලා දැන් මේ සැරේ ඒකලා තමන්ගේ ශක්තිය පෙන්වන්න ඉන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂේ පරණ පක්ෂයක්. දැන් මේ සැරේ අපිට තරුණයෝගේ බලයක් විඩිපුර අවිලා තියෙනවා. ඒ බලය පෙන්වන්න අපිට මේක අලුත් බලයත් එක්ක අපි මේ සැරේ සභාව සියලුම දිනනවා කියන එක අපි කියනවා. අනිවාර්යයෙන්ම පස්සර ලුණුගල ඌවපරණගම එක්ක බදලා තියෙන සියලු ප්‍රදේශ සභාවෙන් අපිට ලොකු ජයග්‍රහණයක් ගන්න පුළුවන් කියන එක මේ වෙලාව මම කියන්න ඕනේ. මේක අනිත් එක කියන්න ඕනේ මේ ගොඩක් කට්ටිය දන්න මේ ආණ්ඩු බලය අපිට චැලෙන්ජ් කරනවා කියන එක. එක්සත් ජාතික පක්ෂ කවදාවත් කවුරු චැලෙන්ජ් කරන්න බෑ. ඒක පරණ පක්ෂයක් ජනතාවගේ පක්ෂයක්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දිනනවා. ගෙනලා තියෙනවා බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට. එතකොට පක්ෂ නායකයාට ඒ කොමිසම ගැන තියෙද්දි ඒක ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හානියක් වෙන්නේ නැහැ. නෑ මූතානියක් වෙන්නේ. ඒක අපි පොඩක් අපි හිතන්න ඕනේ මේ බටලන්ද කියලා කියනකොට කලින් තිබිච්ච එක මොනවද තියෙන්නේ කියන එකත් අපි කියන්න ඕනේ පොඩක්. මේ රටේ තියෙන්නේ මේ අපි ඌව පළාත් වගේ තියෙන වතු වලින් තියෙන තේ ෆැක්ටරි ටික කවුද ගිනි තිබ්බේ කියන එක ඉඳලා මිනිහාට ඡන්ද ඉල්ලන්නවත් දානම් කරපු බකේ ඔක්කොම දන්නවා. ඒ නිසා මේක ලොකු දෙයක් නෙවෙයි. අපේ නායකතුමාට එම පාරම මේක මඩ ගන්න එක මේකනේ මේක එක්කන අවිලා ඡන්ද වලට මඩ ගන්න එනවා. ඒකට අපි ගණන් ගන්න අපේ නායකතුමාත් ගණන් ගන්න. අපි පාඩුවෙන් අපි වැඩේ කරන අපි ජනතාව වෙනුවෙන් ජනතාවට වැඩ කරන්න පුළුවන් සේවයක් අපි කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. ඔබතුමායි නමයි. අනිත් එක මේක අපිට ලොකු වාසියක්. මේකලා කියන කතාව ටික අපේ නායකතුමාට අපේ පක්ෂයට ලොකු වාසියක්. එහෙනම් අපි බය වෙන්න දෙයක් ඕනේ. කාන්දාවත් අපිත් එක්ක ඉන්නවා, තරුණයෙක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් පොඩ්ඩක් ඊයපාර රෙල්ලට ගියේ. රෙල්ල බලමු අපි ඉදිරියට එනකොට එක කියප එක ඔක්කොම කාටවත් කරන්න බෑනේ. කරලා තියනවාද කියලා පෙන්වුවොත් අපි සතුටුයි. සන්තෝෂයි. ඔබතුමායි නමයි. මම වේලායුධ මෘත්‍යතිපන් පස්සර ලුණුගල ප්‍රදේශ සභාවේ පළාත් පාලන බලයලා නියෝජිතයි. Thank you. ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අද බලයලක් නියෝජිත විදියට අපමුදල් තැන්පත් කරා. අපේ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම මෙවර ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් අරගෙන යන්නේ. මේ කටයුත්ත අපි කරනවා මොකද අද ගම් මට්ටමේ විශාල වශයෙන් වෙනත් දේශපාලන පක්ෂවල උදවිය පවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා අනිවාර්යෙන් අපි ඌවපරණගම වැඩි සංඛ්‍යාවක් කරා යන්න අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අපි වැඩ කටයුතු කරගෙන යනවා පක්ෂ වෙනුවෙන්. කාන්තාවක් හැටියට බලයක් නියෝජකම ගැන අභියෝගයක් නැද්ද? මට කිසිම අභියෝගයක් නැහැ. මම කාන්තාවක් විදිහට අවුරුදු 22ක් එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරනවා පළාත් පාලන ආයතනයේ සභාපති විපක්ෂ නායක විදිහට. ඒ නිසා මට මේක කිසිම අභියෝගයක් නැහැ. බදුල්ල දිස්ත්‍රික්කේ නාම යෝජනා හදන්න දුන්නත් මම ඒකත් කරනවා. මට මේවා අභියෝග නෙවෙයි. ඒද අභියෝග ජය ගන්න තමයි කාන්තාවන්ට අවස්ථාව දෙන්නේ. ඒ අවස්ථාව මම ගන්නවා. Government election Sri Lanka 2025.